පුතේ හැමතිස්සම ඔයාලා හිතන්න ඕනේ ලොකු මන්දිරයක් වුණත් කමන්නේ මන්දිරයක් අපිට තිබුණට ඒ මන්දිරේ ලොක් කරන්න අපිට ඕනේ පොඩි ඉබ්බෙක්. ඒ පොඩි ඉබ්බව ලොක් කරන්න අපිට මොනවද ඕනේ? පොඩි යතුරක්. එහෙනම් පොඩි යතුරෙන් කරන දේ ඉබ්බගෙන් කරන්න පුළුවන්ද? ඉබ්බගෙන් කරන දේ දොරෙන් කරන්න පුළුවන්ද? මන්දිරයට ලස්සන වෙන්න ආරක්ෂා වෙන්න දොරක් ඕනේ. දොර වහන්න ඉබ්බෙක් ඕනේ. ඉබ්බ වහන්න යතුරක් ඕනේ. මම ඒකෙන් අදහස් කරේ පුතේ වෙන මොකුත් නෙමෙයි. පොඩි දෙයකට කරන්න පුළුවන් ලොකු දෙයක්. මේ වගේ පොඩි යතුරකින් මාලිගාවක් උනත් අපිට අරින්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මම අදහස් කරේ. අපි හැමතිස්සෙම හිතන්න ඕනේ අපි මිල්ෂෙප් කෝඩ් ගැව්වත්, අපි GM කෝඩ් ඇදුවත්, අපි CEO කෙනෙක් වුණත්, අපි චෙයාමන් කෙනෙක් වුණත්, අපි ලොකු තනතුරු ගත්තත් පුතේ පොඩි මිනිහගේ දාඩිය මාංශයේ සුවඳත් එක්ක තමයි පැවැත්ම එන්නේ. අපි පොඩි මිනිහව සතුටින් තියෙන තාක්කල් අපේ මේ ෂෙෆ් යුනිෆෝම් එක ඇඳුම ඒ වගේම හැමදේම පොඩි යතුරු වටිනවා. ලොකු තැනකට පොඩි යතුරු වටිනවා. ඒක තමයි සත්‍යතාවය. හැම මිනිහටම ගරු කරන්න, හැම මිනිහටම ඇහුම්කන් දෙන්න. ජීවිතය කියන්නේ ඔන්න ඕකයි. පැහැදිලිද? අන්නේ මිනිස්සුන්ගේ අදහසට ගරු කරන්න. මමත්වයට ඉඩ දෙන්න එපා. අපි කියන concept එකට ඉඩ දෙන්න. Thank you very much.